නායකුවන් අතරනේ ඉතින් කොහොමද අපි අද පොට් සිටි එකට ලංකාවට ආපු ගමන් මට 10% ඩිස්කවුන්ට් එකක් දෙනවා කියලා 10%ක YouTube channel එකකින්ද really thank you so much. ඒක 2500ක මට 2300 ගණක් වෙනවා වැඩි. ඒක ලොකු පීසස් තියෙනවා. පීසස් 10 කියලා කිව්වේ හැබැයි 10ට නම් වැඩිද මන්ද මේ. නායකුවන් අතරනේ ඉතින් කොහොමද අපි අද පොට් සිටි එකට ලංකාවට ආපු ගමන් මෙතන තියෙනවා මන්සෝ කියලා රෙස්ටොරන්ට් එකක්. ඒකේ තියෙනවා මේ බීෆ් ක්‍රිස්පි බීෆ් බගට් එකක්. දැන් මෙච්චර කල් අපි දන්නේ මේ චිකන් ක්‍රිස්පි බගට් නේ. අපි අද try කරලා බලන්න දන්නේ බීෆ් බගට් එක ක්‍රිස්පි. ඉතින් අපි ගිහලා බලමු. එන පැත්තේ ලොග්ගයක් එක්ක. ඉතින් මේ හරි තියෙනවා ඕන ඔයගලන්ට ඉන්දියන් ඕන ඉන්දියන් චයිනීස් ඕන එකක් තියෙනවා ගන්න ඔයගලන්ට මෙතන. ඇවිල්ලා try කරලා බලන්න. අපි ගිහිල්ලා බලමු මන්සෝ එකට. ඉතින් අපි දැන් මන්සෝ එකට යනකම් මෙතන තියෙන මන්සෝ එක. ඔයාලා පේනවාද මන්සෝ එක? අතන බීච් එක ළඟමයි තියෙන්නේ. මෙතන බීච් එක සයිඩ් එකෙන් ගිහලා හතරවෙනි කඩේ. මන්සෝ. එතන ගහලා තියෙනවා ශ්‍රී ලංකන් බස් ක්‍රිස්පි බීච් බගට්. ඉතින් මෙතන මේගොල්ලන්ගේ තියෙනවා guys ඔක්කොම බීෆ් ෆයිටර් තියෙන්නේ. ඔක්කොම බීෆ් ෆයිටර්. මෙතන තියෙනවා ක්‍රිස්පි රෙගියුලර් පර්සන් එක 2500 පාන. මේකට කෑලි 10ක්. ලාර්ජ් එක 5100 තියෙනවා. මේකට කෑලි 22ක් කරගන්න. මෙතන ඔයගොල්ලන්ගේ ඔක්කොම තියෙන බීෆ් ෆයිටර් මෙතනයි ඈ. මෙතන බීෆ් ෆ්‍රයිස්, බීෆ් කොත්තු, බීෆ් නූඩල්ස් අයිටම් තියෙනවා. ඉතින් ඇවිල්ලා බලන්න try කරලා බලන්න මන්සෝ එක. ඉතින් අපි try කරලා බලමු රෙගියුලර් පෝෂන් එක මුලින්ම. මට 10% ඩිස්කවුන්ට් එකක් දෙනවා කියලා 10%ක YouTube channel එකකින්ද really thank you so much. ඒක 2500ක මට 2300 ගණක් වෙනවා වැඩි. ඉතින් guys තියෙනවා ඔයගොල්ලන්ට try කරන්න පුළුවන් මාර රෙස්ටොරන්ට් එකක්. මේ තියෙනවා ඉන්දියන් චයිනීස් රෙස්ටොරන්ට් ඕන එකක් තියෙනවා. ඔව්. ඉන්දියන් චයිනීස් කොරියන් නැහැ. ඉන්දියන් චයිනීස් ශ්‍රී ලංකන්. ඉතින් guys ඔන්න මන්සෝ එකෙන් අපිට දුන්න 110ක ඩිස්කවුන්ට් එකකුත් 2550ක කරලා තියෙන්නේ මට 2290යි. ඇත්තටම ෆ්‍රෙන්ඩ්ලි ස්ටාෆ් එකක් ඉන්නේ මන්සෝ එකේ. ඔන්න guys ආවා. මේක ඔයගලන්ට පොඩි ක්ලෝස් අප් එකක් දෙන්නම් මම. මේ දෙන්නේ මෙන්න මේ විදිහට තමයි දෙන්නේ චිකන් බගට් එක ලොකු පීසස් තියෙනවා. පීසස් 10 කියලා කිව්වේ හැබැයි 10ට නම් වැඩිද මන්ද මේකේ. මං හිතන විදිහට. ඔයාලට බයික් එකක් කරන් බෙන්නන්න. වෙන්න තියෙනවා. මේකේ තමයි සයිස් එක. ලොකු සයිස් එකක් තියෙනවා. අපි මුලින්ම අපි සෝස් නැතුව try කරමු. ඇත්තටම රසයි guys. ඔයගොල්ලෝ දන්නවනේ මම රසයි කියනවා නැත්තම් නෑ කියනවා. ඇත්තටම රසයි මේක. ක්‍රිස්පි ගතිය තියෙනවා. අපි සෝස් එක try කරලා බලමු. මේක වෙලකයි ශ්‍රී ලංකන් first time කියලා අහලා තිබ්බේ. beef crispy bucket එක. ඇත්තටම මාත් first time තමයි try කරන්නේ. මෙතන guys ඇත්තටම මාර vibe එකක් තියෙන මෙතන ඉස්සරහා beach එක. ඔයගොල්ලෝ ඇවිල්ලා බලන්න try කරලා. මෙතන beach එක බලාගෙන beef bucket එකක් කාලා උන්න drink එකක් දානක මම දාලා. උගන් මේක වෙන්නේ 2550යි. මට ඩිස්කවුන්ට් එක දුන්නා ඔයගොල්ලන්ට දෙන්න නැහැ ඒක. මම දන්නේ නැහැ ඉතින් YouTube කෙනෙක් විදිහට මට ඉතින් chance එකක් හම්බෙලා තමයි ඩිස්කවුන්ට් එක දුන්නේ ඔයගොල්ලෝ. දැන් ඉතින් පොඩි chance හම්බ වෙනවා. ඉතින් මෙතන මං හිතන්නේ මෙතන නම් ගියර 10ට වැඩි. ඉතින් thanks කරන්න ඕනේ මන්සෝ එකේ ස්ටාෆ් එකට. කලින් කිව්වා වගේ හොඳ ස්ටාෆ් එකක් ඉන්නේ. try කරලා බලන්න. ඒක වීකෙන්ඩ් එකේ නම් මාර විදිහට ෆුල් වෙනවා. මම මේ වීක් ඩේස් එක ආවේ. ඒකින්ද ටිකක් කට්ටිය අඩුයි. ඒ වයිබ් එක තියාගෙන මෙතන බීච් එකේ උගල නානවා නම් පොඩි ඇද්ද කියලා නාන්න පුළුවන්. මම හිතනවා මේක ටොමැටෝ සෝස් නුව නිකන් මයොනයිස් එකක් වගේ තමයි දුන්නා නම් මේක හොඳයි කියලා. මේකත් එක්ක යනවා. සෝස් හොඳයි. එමය.
අපි ඔන්න මන්සෝ එකෙන් බීෆ් බකට් එක try කරලා මෙතන රෙස්ටෝරන්ට් එකක් තියෙනවා ලා ලූනා බේ. ඒකෙන් අපිට fried rice එකක් ගත්තා. අපි ඒක try කරලා බලමු. ඉතින් ඔයාලා පොඩි එකක් දෙන්න. නම තමයි තියෙන්නේ. ඉතින් guys මෙතන ඉන්නේ අමුතුම vibe එකක් මෙතන beach එක දිහා බලාගෙන ඉතින් මේ ඇත්තටම beef බකට් එක try කරා ඒක සුපිරි. චොකොලා එකෙන් නම් කතා කරන්නේ මේ අපි ෆ්‍රී ලාවා කේක්ස් දෙනවා. ෆ්‍රී කියන්නේ ඔයාලා ගවර්න්මන්ට් එකට 300ක් ගෙවන්න ඕනේ. මිනිස්ට්‍රි ඔෆ් ෆයිනෑන්ස් ඩිසාස්ටර් රිලීෆ් ෆන්ඩ් එකට 300ක් ගෙවලා ඒ රිසිප්ට් එක අපි මේ WhatsApp QR කෝඩ් එක යූස් කරලා අපි WhatsApp එකට එවුවා නම් අපි ෆ්‍රී ලාවා කේක්ස් දෙනවා. එතකොට ඔයාලා ගවර්න්මන්ට් එකට මොනවා හරි දෙන්න වගේ තියෙනවා. අපිත් මොනවා හරි කරපු වගේ තියෙනවා. මේ අපි ඉන්නේ පෝට් සිටි බීච් ප්ලාසා එක. Thank you. ඔන්න මචං කෑව හොඳටම. ඒක හුල් කෙලින්ම ආයෙත් කන්න බෑ. ඒ කෑලි දායට වැඩි බර ගානක් තිබ්බා. මම ගත්ත ගෙදර. අපේ අම්මලටත් ගෙනියන්න. ඉතින් ඇවිල්ලා කාලා බලන්න. එහෙනම් මම vlog එක මෙතනින් ඉවර කරනවා. එහෙනම් අපි තව අලුත් vlog එකකින් හම්බ වෙමු. එහෙනම් හැමෝටම ජය වේවා. Bye.